Special theory of relativity ගැන කතා කරද්දී එන exciting topic එකක් තමයි the slight experience time කියන්නේ. මේ ගැන කතා කරන්න කලින් කියන්න ඕන මේ කියන්නේ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයට අදාළව විතරයි කියන්නේ. අයින්ස්ටයින් විශේෂ සාපේක්ෂතාවාදය හදද්දී ප්‍රස්තුත දෙකක් යූස් කරනවා. ඒකට අපි කියන්නේ postulates කියලා. ඒකෙන් දෙවෙනි postulate එක තමයි ආලෝකයේ වේගය නිරීක්ෂකයාගෙන් ස්වායත්තයි කියන්නේ. ඒ කියන්නේ ඔයා නිශ්චල විද්‍ය නිරීක්ෂණය කළා වේගින් යන වාහනයකින් නිරීක්ෂණය කරත් මොන විදියකට නිරීක්ෂණය කරත් ආලෝකීය වේගය ඔයාට හැමතිස්සෙම c විතරයි. ඒ කියන්නේ ආලෝකීය වේගය ඔයාගේ මූවමන්ට්ස් මත වෙනස් වෙන්නේ නැහැ. හරි. ආයෙත් ප්‍රශ්නෙට යන්න. Just light experience time. ඒ කියන්නේ ආලෝකාංශයක්, ඒ කියන්නේ ෆෝටෝනයක් එයා කොහොමද කාලය කියන දේ එක්ස්පීරියන්ස් කරන්නේ? ඔයගොල්ලෝ සාපේක්ෂ චලිතයේදී දන්නවා ඇති කවුරු හරි නිරීක්ෂකයෙක් ඔබ්සර්ව් කරන දේ බලන්න නම් අපි කරන්න ඕන ඒ නිරීක්ෂකයා ඉන්න රාමුව නිශ්චල කරනවා. එයා ඉන්න සමුද්දේශ රාමුව නිශ්චල කරනවා කියන්නේ ඒ නිරීක්ෂකයාගේ ප්‍රවේගය බිඳුව කරනවා. ඉතින් එතකොට මේ නිරීක්ෂකයාගේ ප්‍රවේගය විතරක් බිඳුව කරලා හරියන්නේ නැහැ. ඒ පද්ධතියේ ඉන්න අනිත් අයගේ ප්‍රවේග අර නිරීක්ෂකයාගේ ප්‍රවේගය බිඳුවට කිරීමට සාපේක්ෂව කරපු වෙනස්කමට ලක් කරන්න ඕනේ. එහෙනම් ඒ කිව්ව විදිහටම යම්කිසි දෙයක් ආලෝකය කොහොමද එක්ස්පීරියන්ස් කරන්නේ කියලා බලන්න නම් අපි කරන්න ඕන ආලෝකීය ප්‍රවේගය බිඳුව ගන්න එක. එහෙම නැත්නම් ආලෝකීය ප්‍රවේගය බිඳුව වෙන රාමුවක් හොයාගන්න එක. දැන් තේරෙනවද උතන් තියනවා? කලින් කිව්ව මොකක්ද? ස්පෙෂල් තියරි ඔෆ් රිලටිවිටි. ඒ කියන්නේ විශේෂ සාපේක්ෂතාවාදය හදලා තියෙන්නේ ආලෝකීය වේගය වෙනස් වෙන්න බෑ කියන පොස්ටුලේට් එක මත ඉඳන්. ඒ කියන්නේ ආලෝකීය වේගය බිඳුව වෙන සමුද්දේශ රාමුවක් අපිට හොයාගන්න බෑ. එහෙම රාමුවක් ඩිෆයින් කරන්න බෑ. ඉතින් ආලෝකීය ප්‍රවේගයේ බිඳුව වෙන සමුද්දේශ රාමුවක් ඩිෆයින් කරන්න බැරි විශේෂ සාපේක්ෂතාවාදයේ ඉඳගෙන අපි කොහොමද සීවල ප්‍රවේගයේ බිඳුවයි කියලා අරගෙන ආලෝකය එක්ස්පීරියන්ස් කරන්නේ මොකක්ද කියලා බලන්න. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ ස්පෙෂල් තියරි ඔෆ් රිලටිවිටි එකේදී ආලෝකය එක්ස්පීරියන්ස් කරන්නේ මොකක්ද කියලා බලන්න බෑ. ආලෝකයේ වේගය දක්වාම වේග වලට අදාළව ස්පෙෂල් තියරි ඔෆ් රිලටිවිටි වල සමීකරණ වැඩ කරනවා. බට් ඉතින් ආලෝකයේ වේගයට આવම ස්පෙෂල් තියරි ඔෆ් රිලටිවිටි වල සමීකරණ වැඩ කරන්නේ නැහැ. ඉතින් the slight experience time උත්තරේ ඕද නේද? දෙයනේ undefined ප්‍රශ්නයකට උත්තරයක් දෙන්නේ කොහොමද?